සුබ දවසක් ආදරණීය යාළුවනේ. දැන් අපි කියන්න යන්නේ ශසිකලා ජානකි මහත්මිය රචනා කරන සඳසාවියේ ආදරණීය නවකතාවේ අලුත්ම එපිසෝඩ් එක. ඔෆිස් එකේ ප්‍රශ්නයක් එහෙම ඇති කරගන්න එපා පුතේ. ඔයාට ඉන්න බෑ වගේ හිතුනොත් එන්න. අපි වෙන ජොබ් එකක් හොයාගමු. ඉගෙනගෙන ඉන්නේ ඕන තරම් රස්සා තියෙනවා. එහෙම බෑනේ. මෙයාට ඕන එතරම්ම රස්සාවට යන්න. එතකොට තමයි මෙයාට හොඳට නිින්ද යන්නේ. සඳසාවි වෙනුවට පිළිතුරු දුන්නේ ඇගේ සොහොයුරයි. ඔහු නම් කොහෙත්ම විරාට්ට කැමැත්තක් ඇත්තේම නැති තරම්. සාධාරණයි ඔහුගේ කැමැත්ත. සමහර විටක ඇයත් මේ සියල්ල දැන සිටියා නම් විරාට් දෙස හැරී හොනු බලාවි. නමුත් ඒ සඳසාවිහට ප්‍රවිසීමට රුචිරට තවමත් සිත හදා ගැනීමට හැකියාවක් නොමැත. හරි පුතා. ඔයා නංගිව ඔෆිස් එක ළඟින්ම දාලා යන්න. නගිනම ඉක්මනට. රුචිර රවමින් පැවසුවේ සඳසාවිහටයි. ඉන්පසු නම් ගෙවී ගියේ ඇයගේ ජීවිතයේ දුෂ්කරම මිනිත්තු කිහිපයක් කීවොත් නිවැරදි. විනාඩි 10ක් 15ක් පමණ ගෙවෙද්දී රුචිර සිය මෝටර් සයිකලේ රාජ් පඬවල ගාමන්ට යන නාමපුවරුව ඉදිරිපිට නතර කළේ. සඳසාවිගේ දෑත් දෙපා පවා මොහොතකට හිරිවැටී යද්දී ඉන්න බෑ වගේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් කෝල් එකක් දෙනවා. මම ඉන්න. සඳසාවියට කිසිවක් නොකිය සයිකලයෙන් බිමට බැස්සේ කොහොමත් එන දෙයකට මුහුණ දෙන්නට සිත සකසාගෙන උන් නිසාවෙනි. මම මේ හැමදේම බලාගෙන ඉන්නේ චූටි. ඒකත් හොඳට මතක තියාගන්නවා. දැන් යනවා. Taman ගේට්ටුවෙන් ඇතුල් වන තුරු සිටි රුචිර ඉන්පසු සයිකලය ස්ටාර්ට් කරගෙන යන ආකාරය සඳසාවි ගේට්ටුවෙන් ඇතුළත සිට බලාගෙනයි. දෙයනේ සඳසාවි මිස් ගුඩ් මෝර්නිං. රිසෙප්ෂන් එකේ සිතාලුනේ සඳසාවිදුට පමාවෙන්න පුදුමේ ඇය දෙසට හැරෙන්නේ. ඇය Taman මෙහි රැකියාව කරන කාලයේදී සිතාලුනේ ගුඩ් මෝර්නිං කෙල්ල කොහොමද ඉතින්? වරදක් නෑ මිස්. ඉන්නවා ඉතින්. මිස් නම් තවත් ලස්සන වෙලාද මන්ද දෙන්න. තැන්ක් යූ කෙල්ල. කො මානවිලා එහෙම? ඔය එන්නේ මිස් කියනකොටම ගුඩ් මෝර්නිං සඳසාවි. මම මේ ඔයා එනවා දැකලා ආවේ. සිනහවකින් නමු මානවී පැවසුවේ අමුතුම තැති ගැන්වීමකිනි. ඒ බව සඳසාවිට මෙන්ම පිළිගැනීමේ නිලධාරීන්ටද හොඳින්ම තේරුම් ගොස් තිබුණි. ගුඩ් මෝර්නිං මානවී. මොකෝ මේ බය වෙලා වගේ? එහෙම දෙයක් නෑ සඳසාවි. මම මේ උඩ ඉඳන් බලන් හිටියේ ඔය අයියා එක්ක එනවා. ඊට පස්සේ තමයි මම පහළට ආවේ. ඒ මුසාවක් බව නම් සඳසාවියට හොඳින්ම තේරුම් ගියේ මානවී කඩින් කඩ වචන පිට කරද්දිනි. ඇගේ උරුතුලේ දහඩිය බිඳිති පවා මතුව තිබෙනවා සඳසාවිහට හොඳින්ම දිස්සුනි. අපි HR එකට යමු සඳසාවි. අලුත් වේකන්සියක් නිසා ඔයාගේ ඩීටේල්ස් ටික චේන්ජ් කරගන්න ඕනේ. යමු. කවුරුත් ඇවිත් නැද්ද තවම? කුෂේ මෙන්නමුයි බෝනි මෙන්නමුයි දෙන්නම ඇවිල්ලා ඉන්නේ කෙල්ලේ. ඔෆිස් එකට එමු දවල් වෙලා යාලා ගියාම. කෝ ආන්ටි තවම විරාත් ආවේ නෑනේ. ෆෝන් ආන්සර් කරන්නේ නෑ බෝනි. බලන්නකො මේ ළමයා කොහෙ ගිහින්ද දන්නේ නෑ. එයා හිතලමයි මගේ ඇරිය ආන්ටි. ඇයි ඉතින් අර හොන්තුව දෙනවනේ. ඒකිට තවම ආවේ නැත්තේ ෂුවර් එකටම විරාත් කියලා ඇති අපි ඇවිත් ඉන්නවා කියලා. මම නම් හිතන්නේ විරාත් ඒකී එක කතා කරනවා කියලා දුව. කවුද දන්නේ ආන්ටි ඔවා? නැත්තම් කොහො ඉතින් මෙච්චර වෙලා ගිහිල්ලා එන්න එපැයි. බලමුකෝ තව ටිකක් වෙලා ටී-ෂර්ට් එකක් කියන්න පොඩ්ඩක් හොයලා බලන්න කියලා. කුෂී රත්සත්තේ පැවසුවේ විරාත්ගේ සුවපාසු කාර්යාලය පුටුව මත අසුන් ගනිමිනි. නමුත් ඒ මොහොතේදී බෝනිට කුෂී පිළිබඳව දැති වුණේ නොරිස්සමකයි. ඇයි තාමත් අපහසුයෙන් නමුත් පාලනීය වුණේ මවාගත් සිනහවකින් මුව හැඩ කරගනිමිනි. ගුඩ් මෝර්නිං සර්. සඳසාවිව එක්කන් ආවා. මානවී පැවසුවේ මැනේජර් සනත්ගේ කාර්යාල කුටියට පිවිසෙමිනි. උපස්සියල ගලවා මේසය මත තබමින් සනත් දැස් යොමු කළේ ඔහු ඉදිරියේ සිටගෙන වූ සඳසාවි වෙතටයි. සඳසාවි කොහොමද ඉතින්? මං හිතන්නේ අපි මීට් වෙන්නේ 1 year වලින් වගේ. මම හරිද? ඔව් සර් 1 year වෙනවා. වාඩි වෙන සඳසාවි. කොහොමද ඉතින්? කියන්නකෝ අපිට විස්තර ටිකක්. සනත් මහතා පැවසුවේ සෝදශීලී සිනහවකින් මූ සරසාගෙනයි. ඇය අද මෙහි පැමිණෙන බව විරාත් විසින් පැවසුවේ ගෙවුණු දින සවස් යාමයේ. හොඳින් ඉන්නව සර්. සඳසාවි තවත් අහිංසක වෙලාද මන්දා. මොකද ඉතින් ඔය එකපාරටම ට්‍රාන්ස්ෆර් එකක් අරන් ගියේ සඳසාවි?
මම දන්න තරමින් මීගමුවට වැඩිය මෙහි සැලරි එකත් වැඩිය වගේ. පොඩි වෙනසකටත් එක්ක ගියා සර්. සඳසාවි පැවසුවේ හිනාවකින් මුව සරසාගෙනයි. කොහොම හරි මෙයාගේ අපේ හිනාවන් නැති කරගෙන නේද සර්? එලෙසින් පැවසුවේ මානවී විසිනි. නමුත් ඇයට එවදන් පැවසුවාට පසුවයි ඇය කළ දෙහි වරද වැටහුණි. ඒ මොකෝ මානවී? සනත් විමසුවේ කිසිවක් නොදන්නා අයුරුනි. නෑ සර්, නිකන් කිව්වේ මම. එහෙනම් මම යන්නම් සර්. සඳසාවි මම යනවා. පස්සේ එන්නම් මම. සර් දුන්න වැඩ ටිකකුත් තියෙනවා කරන්න. හරි මානවී, සඳසාවි දැනට මෙතන හිටපු දෙයි. හරි සර්. සර්ගේ අලුත් සෙක්‍රටරි එහෙම මීට් වුණාද සඳසාවි? අනේ නෑ සර්, මම මේ පැත්තට ගියේ නෑ. මෙහෙටම ආවේ. නොගිය තරමට හොඳයි. සනත් පැවසුවේ ලැප්ටොප් පරිගණකයේ දෙසට දැස් රැගෙන යමිනි. ඒ අයි සර්? වැඩ ඔක්කොම අවුල් සඳසාවි. ඒ වුණාට අර ඩිග්‍රිය මේ ඩිග්‍රිය කළා කියලා කියනවා. කිසිම ඩීසන්ට් එකක් නැහැ. කරන වැඩවල පිළිවෙලක් නැහැ. සර්ට එලවන්න බැරි කමට ඉන්නවා. සඳසාවියට කිසිවක් පැවසුවේ නැත. කොහොමත් ඔහුගේ නම පැවසුවත් ඇය ගොළුවන්නේ නිතිතිනි. සනත් ඇයට නොදෙනන්නට ඇයව නිරීක්ෂණය කළේ ඇගේ නිහඬ බව නිසාමයි. දැන් සඳසාවි දන්නවද සඳසාවිගේ පෝස්ට් එක මොකක්ද කියලා? මානවී කිව්වේ නම් account section එකට දාන කතාවක් තමයි. account section එකට නෙවෙයි. ඔයා තමයි account විනාඩියක් දෙන්න සඳසාවි. සර්ගෙන් කෝල් එකක් එනවා. හරි සර්. හෙලෝ සර්. ඔව් සර් ඇවිත් ඉන්නේ. නෑ සර්, මානවීව මම එළියට යවුවා. එක්කන් එන්න කියලා. ෂුවර් සර්. එහෙට ගියේ නෑ. දැනට මගේ කැබින් එකේ ඉන්නේ සර්. සර් එනවද? මැඩම්ලා ගිහින්ද සර්? හරි සර්, හරි. ඕකේ සර්. කතා කළේම Taman ගැන බව සඳසාවිට වැටහුණාය. නමුත් ඇය ඇගේ පාඩුවේ වෙනතක් බලන්න උන්නේ ඒ කිසිවක් Taman හට අදාළ නොකර ගනිමිනි. නැත. එසේ කලේ ඔහුව කෙලසින් හෝ සිතින් මකා දමන්නටයි. සඳසාවි එහෙනම් මම වාඩි වෙලා ඉන්න. මට 10ට Zoom මීටින් එකක් තියෙනවා. ඒකට රෙඩි වෙන්න ඕනේ. හරි සර්, මම අතනින් වාඩි වෙලා ඉන්න. නෑ දරුවෝ, අවශ්‍ය නෑ. ඔහොම ඉන්න. පොඩ්ඩක් ඉන්න. කලදරයක් නැත්තම් මට මේ ලෙටර් එක ටයිප් කරලා දෙන්න සඳසාවි. කො දෙන්න සර්? සඳසාවි එයත් රැගෙන කුටියේ අනිත් කෙළවරේ පරිගණකයේ දෙසට ගමන් කළේ. සනත් ඔහුගේ කාර්යයේ නිරතයි. පෝරාවක් පමණම ගෙවි ගියේ නොදැනුවත් වුමයි. සනත් මීටින් එක අවසන් වූයේ ඒ මොහොතේදීය. සඳසාවි මම පොඩ්ඩක් එළියට යනවා. තව ටිකකින් මානවීයේ. එයා එක්ක සර් මීට් වෙන්න. හරි සර්. සඳසාවි පිළිතුරු දුන්නේ පරිගණකයේ දෙස බලාගෙනමයි. අවසන ඔහුත් පිටව ගොස් විනාඩි 15ක් පමණ ගෙවී ගියේය. ඔය අතරේ කාර්යාලයේ දුරකථනයේ නාද වීමට පටන් ගත්තේ. සඳසාවි තරමක් වෙලා ඒට පිළිතුරු නොදී සිටියාය. නමුත් දිගින් දිගටම ඒ නාද වන නිසා සඳසාවි නැගිට ගොස් ඒට පිළිතුරු දුන්නාය. නමුත් එයා පසින් හුස්ම හඬක් ඇරෙන්නට කිසිවෙකුත් පිළිතුරු නොදුන්නේය. පසුව සඳසාවි නැවතා රිසිවරේ තබා ඇයගේ අසන වෙත පැමිණියාය. ඉතින් මොහොතක් හෝ ගෙවී යන්නට මත්තේ කුටියේ දොරටුව විවර වුණේ. සඳසාවිගේ දැස් ඒ වෙතට යොමු වුණේ එකම මොහොතකයි. Taman ගත කළ නිහඬ මිනිත්තු කිහිපය එය කීවොත් නිවැරදි. සඳසාවි වාඩි වී වුණ අසුරින්ද නැගිට්ටුනේ ඉබේටමයි. ඉතින් පැමිණ සිටියේ අන් කිසිවෙකුත් නොව ඔහුයි. විවර වුණු දොරටුවටම අතක් තබාගෙන සිටි ඔහු බලන්න උන්නේ සඳසාවි දෙසයි. පසුව ඔහු කොටිය තුළට පැමිණ මැනේජර්වරයාගේ අසුනේ අසුන් ගන්නා විටයි සඳසාවි පියවි සිහියට පැමිණියේ. කරන්නේ කුමක්ද කියාවත් සිතාගත නොහැකි වූ සඳසාවි සිය අසුන මතම ඉඳගැස්සුනා කීවොත් ඒ නිවැරදි. දෙවියනි, මාස කීයකට නම් පසුවද එන්න මොහු තරුණ වෙමින් නැත. මොහොතකට ඇයට ඔහු විවාහක බවද අමතක වුණු ගානයි. ඒ තරම් මහා අමුතුම හැඟීමකිනුයි ඇය ඔහු දෙස බලන්න උන්නේ. නමුත් ඔහු කුටියට පැමිණි මොහොතේ ඇය දෙස බැලුවා විනා දැන් නම් සිටියේ ඇයව අඳුරන්නේවත් නැති අයුරිනි. අමතක කරනවා, අමතක කළායයි කෙතරම් සිතට ඒත්තු ගැන්නුවද සඳසාවිගේ දැස් වලට කඳුළු මතුවන්නට මහ වේලාවක් නොගියාය. නමුත් ඒ ඔහු වදුරු සතුටට මිසක් වෙන දෙයකට නම් නොවේ.
විශ්වාසයි. එදා ඔහුව බූරි සමග දුටු මොහොතට වැඩියෙන් හැඟීමක් ඔහුගේ ඇස්වලින් දිස්සූ බවන. අනේ ආයමත් ඒ ඇස් දිහා කෙලින් බලන තිබුණා නම් සදසාවි සිත පාලනය කරගත්තේ මහත් ආයාසයකිනි. ඔහුගේ පෞරුෂය, ඒ හැසිරීම, ඒ ඇස් පෙරදා මතකයන් යළි යළිත් සිහිවන්නේ ඉබේටම මෙනි. කරන්නේ කුමක්ද කියා හෝ සිතා ගැනීමට නොහැකි වූ සඳසාවි ලෑස්ති වුණේ කුටියෙන් පිටවීමටවත්. ඊට පෙර සඳසාවි කම් නැත. මේ පෙරදා ඔහු නම් නොවේ. මේ තමන්ට ආදරය කර ඔහු නොවේ. වචනේ පරිසමාප්තියෙන්ම ඒ රාජමණ්ඩල ගාමන්හි අධිපතිවරයයි. සනත් ගිහින් ගොඩක් වෙලාද? ටිකක් වෙලා සර්. වාඩි වෙන්න මෙතන. ගැමුණු හනින් ඇයව අමතමි. ඔහු ඇයට ඇස්වලින් පෙන්වූයේ. ඔහු ඉදිරිපිට ඇසුණයි. වදනින් නොකියන හැඟීමක් ඒ ඇස්වලින් පෙනුනේ. සිතේ සැකයටද නැතිනම් ඔහු බැලුවේම එලෙසින්ද කියා ඇයට නොහැඟුණි.